ඉතින් අද කතා කරමු iPhone 11 වෙනකන් ආපු basic camera settings කොහොමද හදාගන්නේ කියලා. මේක ගොඩ දෙනෙක් දන්න දෙයක්. නොදන්න අයට තමයි මේ වීඩියෝ එක මම ගෙනාවේ. ඔයා camera app එකේ settings වලට යන්න, ඊට පස්සේ formats වලට යන්න. දැන් පහලින් පෙන්නන most compatible කියන එකට tick එකක් දාගන්න. ඔයා දැන් මෙතනින් එකපාරක් back වෙන්න ඕනේ. ඊට පස්සේ බලා ගන්න පුළුවන් record sound තියෙනවා. ඒකට ගියාට පස්සේ mono කියන එකට tick එකක් දාගන්න. ඔයාලට හොඳ සවුන්ඩ් ක්වොලිටි එකකින් වීඩියෝ රෙකෝඩ් කරගන්න පුළුවන්. දැන් ඔයා මෙතනින් බෑක් වෙන්න. මෙතන තියෙනවා precise settings කියලා. ඒකට යන්න. ඊට පස්සේ මෙතන ඔෆ් වෙලා තියෙන හැම එකක්ම ඔන් කරගන්න ඕනේ. ආයෙමත් ඔයා මෙතනින් බෑක් වෙන්න ඕනේ එකපාරක්. බෑක් වුණාට පස්සේ පහලින් බලා ගන්න පුළුවන් grid කියලා එකක්. ඒකට ටික් එකක් දාලා ඔන් කරගන්න. තව පහලින් බලා ගන්න පුළුවන් level කියලා එකක්. ඒකටත් ටික් එකක් දාගෙන ඔන් කරගන්න ඕනේ. පල්ලෙහාටම ගියම අපිට බලා ගන්න පුළුවන් ස්මාර්ට් HDR කියලා එකක් තියෙනවා. ඒක ඔෆ් කරගන්න. දැන් ඔයා settings වල උඩටම යන්න. උඩටම ගියාම අපිට බලා ගන්න පුළුවන් record video කියලා තියෙනවා. ඔයා ඒකට යන්න. ඒකට ගියාට පස්සේ එතනින් තෝරන්න ඕනේ ඔයා වීඩියෝ රෙකෝඩ් කරන resolution එක. මෙතනින් තේරුවම අපි වීඩියෝ එක රෙකෝඩ් කරන්න camera app එක open කරාම ඒ camera app එක open වෙන්නේ අපි ඉස්සෙල්ලා resolution එක තෝරපු resolution එකෙන්ම තමයි. ඉතින් ඒක අපිට ගොඩක් ලේසි වීඩියෝ රෙකෝඩ් කරද්දී. මෙතනින් resolution එකක් තෝරගත්තට පස්සේ අපි එකපාරක් දැන් මෙතනින් back වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා මෙතනින් යන්න ඕනේ record slow motion කියන එකට. ඒකට ගියාට පස්සේ අපිට ඉස්සෙල්ලා බලා ගන්න පුළුවන් වුණා වගේ මෙතනින් තෝරගන්න ඕනේ අපිට අවශ්‍ය කරන resolution එක. ඉතින් මේ basic settings ටික තමයි මේ විදිහට හදාගත්තොත් ඔයාට හොඳ quality එකකින් වීඩියෝ රෙකෝඩ් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් 100% manual video record කරගන්නවා කැමති නම් ඒකට හොඳම app එකක් තමයි Blackmagic Cam කියන app එක. ඒ app එක ගැන වීඩියෝ එකක් ඕන නම් පහලින් comment එකක් දාන්න. මට පුළුවන් විදිහට ඒ සම්බන්ධව වීඩියෝ එකක් මම ගේන්නම්. manually අපි හදාගන්න ඕනේ දේවල් මොනවද ඒකේ තියෙන වෙනස්කම් කියලා මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් පොඩි වීඩියෝ එකක් ගෙනාවියද නොදන්න අයට දැනගන්න. වීඩියෝ එක බලවට ගොඩක් ස්තුතියි. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. මම දුලාජ්.